අයිබෝන් ක්‍රීඩාශීලී සුබ දවසක් ඔයාලා සියලුම දෙනා දිනින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට වැදගත් තොරතුරු රැසක් අරගෙන තමයි අද අපි වීඩියෝ එක කරන්නේ. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලා සියලු දෙනාටම ආරාධනය කරනවා. අපි මුලින්ම බලමු ඊයේ ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට අදාළව පැවති තරඟ දෙකේ ජයග්‍රහණ සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා කුමන ආකාරයට සඳහන් වී තිබුණේ කියලා. ඊයේ ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට අදාළව RCB කණ්ඩායම සහ දිල්ලි කැපිටල් කණ්ඩායම අතර තරඟයේද මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සහ ලක්නෝ සුපර් ජයන්ට් කණ්ඩායම අතර තරඟයේද පැවැත්වුණා. ඉතින් මෙහිදී RCB කණ්ඩායම දිල්ලි කැපිටල් කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්ෙදී ලක්නෝ සුපර් ජයන්ට් කණ්ඩායමට එරෙහිව මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා. ඒ වගේම ඊයේ දිල්ලි කැපිටල් කණ්ඩායම තුල අවසන් ක්‍රීඩකින් 11 දෙනා තුල තම ස්ථානය තහවුරු කරගත් දුස්මන්ත චමීර පන්දු අර 3ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 27කට එක් කඩුල්ලක් ලබා ගැනීමට සමත් වී තිබුණා. ඉතින් මේ දේවල් මේ ආකාරයට සිදුවේදී අද දිනේදී පැවැත්වීමට නියමිතයි ශ්‍රී ලංකා 19 15 කණ්ඩායම සහ බංගලාදේශ 19 15 කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ දෙවන තරඟයේ තරඟාවලිය සඳහා තරඟ 6ක් ඇතුළත් වී තිබෙනවා. ඉතින් මේ වන විට පවත්වා ඇති පළමු සහ එකම එක්දින තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට අයුරින් ජයග්‍රහණය කරමින් තරඟාවලියේ 1-0ක් විදිහට පෙරමුණ ගැනීමට සමත් වී තිබෙනවා. ඉතින් ඒ වගේම මේ වන විට පැවැත්වෙන පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේ ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් ඊයේ දිනේදී ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුණේ පන්දු 27ක් තුලදී. මේ දක්වා ඔහු ක්‍රීඩා කළ තරඟවල යම්කිසි ආකාරයකට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා කුසල් මෙන්ඩිස් පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේදී මෙවර. ඉතින් පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලිය පිළිබඳව ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට වගේම ලෝකවාසී ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අසුබදායී පුවතක් තිබෙනවා. ඒ තමයි ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය නිසා පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේ ඉදිරි තරඟ කිසිවක් ඉන්දිය නාලිකාවලින් විකාශනය නොකරන බවට මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේ ඩයලොග් ටීවී ඔස්සේ නරඹන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මින් ඉදිරියට පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේ කිසිදු තරගයක් ඩයලොග් ටීවී ඔස්සේ නැරඹීමේ හැකියාවක් පවතින්නේ නැහැ. ඉතින් ක්‍රිකට් පිටියේ මේ වගේ දිනෙන් දින අලුත් වන නවතම උණුසුම් තොරතුරු සමග රැඳෙන්න අපිත් එක්ක අලුත්ම ක්‍රීඩා තොරතුරුකින් අපි හමු. ක්‍රීඩාශීලී සුබ දවසක්.